අපි ඒ අන්තවාදයේ ජාතිවාදයේ ඒ කැත කුහක මුහුණ යලි ඒ ඔළුව විසෝසවන්න දෙන්නේ බලයට එන්න බැරි බංකොලොත් දේශපාලඥයන් අද විවිධ බලවේග පාවිච්චි කරනවා යලි වතාවක් මේ රටේ ජාතිවාදය අවසන් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව අතර ජාතිවාදය අවසන් මට ආරංචි වුණා ඊයේත් පාන මහරගම පැත්තේ මුස්ලිම් කඩේකට මේ බංකොලොත් වෙච්ච දේශපාලන නායකයන්ගේ අනුදැනුම ඇතුව මේ ඉන්න ජාතිවාදී මූසලයන් මේවට ටැක් කරලා තිබුණා පොලිසිය මේවා දිහා අපි වැඩිදුර බලන් ඉන්නේ නැහැ. And as a government that is responsible to its armed forces, as a government that is responsible to all citizens, we took charge of our responsibilities. අපේ හමුදාවේ කවුරුවත් මේ ක්‍රියාවලිය ගැන බය වෙන්න ඕන නැහැ, බය වෙලත් නැහැ. හමුදාවේ අය අපිට කියනවා මේ ක්‍රියාවලිය තුලින් ඇත්ත වශයෙන්ම විතරයි හමුදාවේ කීර්ති නාමය යලි වතාවක් මේ රට තුල ඇති කරන්න පුළුවන් කියලා. මොකද අපිට මතකයි මනම්පේරි සිද්ධිය ඒ වෙලාවේ ඒ මිනිමැරුමු කරපු ඒ හමුදා නිලධාරියාට දඬුවම් කිරීම තුලින් සමස්ත හමුදාවේ කීර්ති නාමය අපි රැකගත්තා. ඒ වගේම අපිට මතකයි Honorable Vimal Veeravansa. ගරු හිටපු විදේශ ඇමතුමනි ප්‍රේමවති මනම්පේරි සිද්ධියට සම්බන්ධව මම දන්න විදියට පොලිසිය නිලධාරියෙක් සම්බන්ධවයි චෝදනාව තියෙන්නේ. ඒක කෙසේ වෙතත් දැන් මේ වෙනකොට යුද හමුදා බුද්ධි අංශයේ නාවික හමුදා බුද්ධි අංශයේ LTT බෝම්බ ඒ කියන්නේ පුපුරවා හරින ගේන බෝම්බ ගෙනාපු ඒවා පවා අල්ලපු විශාල සේවයක් කොළඹ නගරය ඇතුළු මේ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව සහතික කරන්න කරපු නිලධාරීන් 16ක් පමණ ඉන්නවා. හරි ගරු කතානායකතුමනි මම මේ කියාගෙන ආවේ ලංකාවේ විශිෂ්ට හමුදාවක් ඉන්නවා. ලෝකයේම පිළිගත් හමුදාවක් ඉන්නවා. ඒ නිසා තමයි සාමසාධක හමුදාවලට වුණත් ලංකාවෙන් තෝරගත්තේ ඒ තුල හොඳම හමුදාවේ වුණත් මීහරක් ඉන්න පුළුවන්. බ්ලැක් ෂීප් ඉන්න පුළුවන්. නමුත් ඒ අයට දඬුවම් කිරීමෙන් විතරයි අපිට සමස්ත හමුදාවේ කීර්ති නාමය රැකගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාම තමයි 1990 ගණන් වල ක්‍රිෂාන්ති කුමාරස්වාමි දරුවව රේප් කරාම මැරුවම අපි කටයුතු කරා. ඒකෙන් සමස්ත හමුදාවේම නම රැකුණා. අදත් මිත්‍රවරුනි අපේ මන්ත්‍රීතුමාට මං කියනවා සමස්ත හමුදාවේ කීර්ති නාමය රැකගන්න නම් ඒ තමන් ඇඳන් හිටපු යුනිෆෝම් එක කෙලසන ආකාරයට යම් යම් ක්‍රියා ඉහළින් එන නිසා හෝ කරා නම් ජනමාධ්‍ය වේදීන්ට පහර දුන්න නම් ජනමාධ්‍ය වේදීන් පැහැරගෙන ගියා නම් එහෙම නැත්නම් කප්පම් ගන්න වැල්ලවත්තේ ඉන්න අහිංසක තරුණ දෙමළ සිංහල ළමයි පැහැරගෙන ගිහිල්ලා මැරුවා නම් එහෙම සැකයක් තියෙනවා නම් හමුදාව නෙමෙයි මොන ලෝගුව ඇඳත් මොන සිවුර ඇඳත් ඒ අයට මේ රට තුල සමාවක් නොදිය යුතුයි. ඒක මං කියන්නේ. එසේ කිරීම තුලින් විතරමයි අපිට මේ රටේ කීර්ති නාමය රැක ගන්න පුළුවන් වෙන්නේ. එසේ කිරීම තුලින් විතරමයි අපේ විශිෂ්ට හමුදාවේ කීර්ති නාමය රැක ගන්න පුළුවන් වෙන්නේ.